මහජන නියෝජිතයෙක් හැටියට ඔහු නිතරම මහජනතාවත් එක්ක ගැවසෙන පුද්ගලයෝ හැටියට ඔවුන්ට යම්කිසි ආරක්ෂාවක් ලබා දීම තමයි අපි මතු කරන්නේ. ඒක අපිට විතරක් නෙමෙයි. අපි කියන්නේ ආණ්ඩු පක්ෂයටත් ඒක දෙන්න. මොකද දැන් අපි දන්නවා ආණ්ඩු පක්ෂයටත් අද වෙනකොට ආණ්ඩුවේ තිබෙන ජනප්‍රියභාවය එන්න අඩු වීගෙන යනවා. ඒක තුළ ඉදිරි කාලයේදී ආණ්ඩුවේ ඉන්න മന്ത്രിවරුන්ටත් ওই ප්‍රශ්නේ මතුවෙනවා. මොකද දැන් ඒගොල්ලෝ කියන අදහසම ඔක්කොමලා පිළිගන්නේ නැහැනේ. දැන් මම සමහර තැන්වල මම යනකොට මා එක්ක hina වෙලා කතා කරන මිනිස්සු ඉන්නවා. ඒ වගේම මාව දැක්කම උරවන අයත් ඉන්නවා. මාව ඇලර්ජික් කට්ටියත් ඉන්නවා. ඉතින් ඒකෙදි යම් අනාරක්ෂක භාවයක් අපිට හැඟෙනවා මේ මොහොතේදී. ඉතින් ඒ වගේ හින්දා තමයි අපි කියන්නේ മന്ത്രിවරයෙක් මොකක් කරන උනාට පස්සේ අපි මෙතන වාද විවාද කරලා වැඩක් නැහැ. ඒ හින්දා හැම මහජන නියෝජිතයෙක්ටම සාධාරණ යම් ආරක්ෂාවක් දෙන එක ඉතාම වැදගත්. ඒක දැන් ඕගොල්ලෝ දන්නවනේ ජනාධිපතිතුමා පෞද්ගලික කාලේ ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධව විශාල විරෝධයක් දැක්වුවා. අද මොකද වෙලා තියෙන්නේ? අද දැන් හිටපු ජනාධිපතිවරුන්ටත් වඩා ජනාධිපතිතුමාගේ ආරක්ෂාව වැඩි කරලා තියෙනවා. නැද්ද? වැඩි කරලා නැද්ද? වැඩි කරලා තියෙනවා. අගමැතිතුමියගේ ආරක්ෂාව ඉස්සර අගමැතිතුමියගේ ආරක්ෂාව එපා කියලා. පොලිසිය දෙන්නෙක් ඇදී කියලා කිව්වා. දැන් මොකද? දැන් අගමැතිතුමිය පාර්ලිමේන්තුවේ එහා මෙහා යනකොටත් ආරක්ෂකයෝ පිටිපස්සෙන් යනවා. පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉස්සර අගමැතිවරුන්ගේ පිටිපස්සේ ආරක්ෂාවට පාර්ලිමේන්තුවේ ඇතුලේ එහා මෙහා යවිදිනකොට මේ බඩන ජනාධිපතිතුමා මේවා නිර්දේශ විවේචනය කරා. දැන් මොකද?